අමාත්‍ය සුනිල් වටකල මහතා රුපියල් මිලියන ගණනක් වැය කොට සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ නිවසක් මිලට ගෙන ඇති බවට වූ ප්‍රකාශයක් පසුගිය සැප්තැම්බර් මාස 14 වෙනිදා සචින් රත්වත්තේ නම් අයෙකු විසින් ෆේස්බුක්හි පෝස්ටුවක පළ කර ඇති බව අදාළ එන්තරවාසියේ සඳහන්. සිනමන් ලයිෆ් යනු ශ්‍රී ලංකාවේ මිල අධිකම සුඛෝපභෝගී නිවාස පද්ධතියක් බවත් එවැනි ස්ථානයක නිවසක් මිලදී ගැනීමට අමාත්‍යවරයාට මුදල් ලැබුණේ කෙසේද යන්නත් අදාළ ෆේස්බුක් සටහනෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර ඇති බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ මෙම නිවස සඳහන්ව නොමැති අතර අමාත්‍යවරයා දේශපාලනය කළා මිස නීතිඥයෙකු ලෙස කටයුතු නොකළ බැවින් රුපියල් කෝටි 35ක 40ක මුදලක් අමාත්‍යවරයාට අවුරුද්දක් ඇතුළත ලැබුණේ කෙසේද යන්න අදාළ ෆේස්බුක් සටහනෙන් විමසා ඇති බව එන්තරවාසිය මගින් පෙන්වා දෙනවා. සචින් රත්වත්තේ නම් අයෙකු විසින් පළ කළ ඉහත ෆේස්බුක් සටහන අවිචාරශීලී ලෙස විශ්වාස කරමින් 2025 සැප්තැම්බර් මාස දිනකදී මහින්ද පතිරණ විසින් සමාජ මාධ්‍යවල සහ වෙනත් මාධ්‍ය ඔස්සේ මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති බව අදාළ එන්තරවාසියේ සඳහන්. ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට කොළඹ නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 4500ක් දීලා නිවසක් මිලදී ගන්න පුළුවන් නම් හිතලා බලන්න මෙම මුදල් අමාත්‍යවරයාට ලැබුණේ කෙසේද? යන්න මහින්ද පතිරණ විසින් එම පුවතින් සමාජගත කර ඇති බව එහි දැක්වෙනවා. එමෙන්ම මෙම මුදල් අල්ලසක් විදිහට ලැබුණු මුදලක් විය යුතු බවත් එසේනම් එම අල්ලස ගත්තේ කුමක් සඳහාද යන්නත් මෙමගින් ප්‍රචාරය කර ඇති බවයි එන්තරවාසිය මගින් පෙන්වා දෙන්නේ. සචින් රත්වත්තේ නමින් මුල් ෆේස්බුක් පළ කිරීමේ සඳහන් කරුණු උපුටා දක්වා එම කරුණු අනුමත කරමින් සහ සත්‍ය බව හුවා දක්වමින් මහින්ද පතිරණ පළ කළ වීඩියෝව ශීඝ්‍රයෙන් මහජනතාව අතර පැතිර ගොස් ඇති බවත් එහි සඳහන්. ඉහත අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීම හරහා අමාත්‍ය සුනිල් වටකල මහතාගේ කීර්ති නාමයට බරපතල හානියක් සිදු ඇති බවත් ඔහුගේ දේශපාලනය සහ වෘත්තීය ජීවිතයට එමගින් බලපෑමක් ඇති කර ඇති බවත් මහජනතාව අතර ඔහු දූෂිතයෙකු ලෙස චිත්‍රණය කිරීමට කටයුතු කර ඇති බවත් මහින්ද පතිරණට මෙම එන්තරවාසිය මගින් චෝදනා කර සිටිනවා. එමෙන්ම අමාත්‍යවරයා ගොඩනගා ඇති කීර්තිනාමයට එකී ප්‍රකාශය හරහා චේතනාන්විතව සහ ද්වේෂ සහගතව සිදු කළ අපහාසය නිසා වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වත්ති මුදලක් දින 7ක් ඇතුළත ලබා දෙන ලෙස මහින්ද පතිරණ මහතා වෙත යොමු කළ මෙම එන්තරවාසියෙන් දන්වා තිබෙනවා. නොයසේනම් එකී මුදල නෛතික පොලිස් සමග අය කර ගැනීම සඳහා මහින්ද පතිරණට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.